ගලනවා හිත බිඳු බිඳු හින් පිණි හුළඟේ හිනස්සා හිතගුම් සුවඳ දැනී දැනී දැනෙනවා ලස්සන ලෝකය අද කොයින් හෝ හිමිහිට ඇවිදින් මිදුල දිගේ මට තුරුළු වෙනවා ජීවිතේ සුන්දරද මෙතරම් සුවඳ දැනී දැනී දැනෙනවා. Hi. Good morning. Good morning. ඔයාලා හැම කෙනෙක්ම ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවද YouTube channel එකත් එක්ක. දැන් මේ පටන් ගන්න තියෙන්නේ අපි ආසම සීසන් එකක්. නේද Hi, වස්සයෝ. ඔව්. autumn season එක. කොරියාවේ නම් දැන් මේ වෙනකොට ලාවට තමයි ගස්වල කොළ පාට වෙන්න පටන් ගන්න තියෙන්නේ. පිට රටවල නම් අපි දැක්කා නේද? ගොඩක් පාට වෙලා තියෙනවා කොළ. ලස්සන පාට පාට හරි ලස්සන වීඩියෝස් දාලා තිබ්බා YouTube එකේ පිටට කට්ටිය. ඔව්. ඉතින් අපි හිතුවා autumn එකට අද අපේ ගේ චුට්ටක් ලස්සන කරගන්න. මම සාමාන්‍යයෙන් හැම සීසන් එකකටම අපේ ගේ පොඩි පොඩි වෙනස්කම් කරනවා. ඉතින් අද තමයි මම ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියා. දවසක් මොකද සරත් සමය autumn එකට අද අපේ ගේ චුට්ට ලස්සන කරගන්නවා. දන්නේ නැති ඉතින් ගහන ළමයි ආසයිනේ වගේ දේවල් වලට. නේද චුටි දෝ? දැන් මට චුටි දෝ තියෙනවනේ උදව් කරන්න. චුටි ලස්සන පිටක් ඇඳලා චුට්ට ලොකු මන්ද ඒක. ගාන ගන්න. Hi කියන්නේ කොන්න good girl. ඉතින් මේ දවස්වල කොරියාවේ නම් මේ වගේ මල් පිපෙනවා ගොඩක්. මේ ෆෙස්ටිවල් සීසන් එක තමයි පටන් අරගෙන තියෙන්නේ. මේ වගේ මල් රතු පාට මල් එකක් තියෙනවා, තව කපුරු මල්. එතකොට තව මොනවද? මේ විදිහට ගොඩාක් තියෙනවා. ඔව්. සූර්යකාන්ත හරිම ලස්සනයි. මොකක්ද ලස්සන ෆෙස්ටිවල් එකකුත් බලන්න යන්න හවස. ඔව් හවසට තියෙනවා ලස්සන ෆෙස්ටිවල් එකක්. හරි ඉතින් අපි එහෙනම් උදේට කෑම කාලා අපේ වැඩ ටික පටන් ගමු. ගොඩක් දෙනෙක් ආසලා තිබුණා අපේ චුටි දුවගේ මම ළමා දිනේදා හදපු කෑම එකට විශේෂයෙන්ම අම්මලා. ඉතින් අදත් මම මේ වගේ විශේෂ කෑම එකක් හදනවා පොඩි සිම්පල් එකක්. ඉතින් අපි එහෙනම් උදේ කෑම හදමු. චුටි බබයි නෑ. දැන් කියෝ නොවේනෝනේ. තාත්ති රුමඩ. හරි එහෙනම් අපි උදේ කෑම හදලා වැඩ පටන් ගමු. පාට පාට සමලයෝ පේන පේන මල සිපගන්නෝ ආදරේ උත්සම් කර කර හංකිති කවනා ආදරේ බලාපොරොත්තු දූත දරාමහු බලාහිනි ඔබ එන තුරා ආයෙට දවසක් තියේවි අද වාගේ ජීවිතේ සුන්දර
මම කෑම හදාගත්තා. ලස්සනයිද මගේ බිත්තර මල? සුපර්. සයිඩි බබාට තමයි ඒක හැදුවේ. බලමු එයා කයිද කියලා. හැබැයි එයාට මං හදින්නකොට එයා දැක්කහම බිත්තරේට මැද්දට ඇනලා එයා කෑවා. එයා කාලා අපිටත් කැව්වා. ඉතින් අද පාන් ටෝස්ට් කරා. ඊට පස්සේ බිත්තර ඉතුරු ටිකෙන් ස්ක්‍රැම්බල් එකක් හැදුවා. ඊට පස්සේ අපේ කැරට් ජූස් ටික තියෙනවා. සයිඩි බබා මොම්මන් ආසයිද? එයානේ ඔයාලගේ චූටි පොඩ්ඩන්ටත් ඉතින් මේ වගේ බිත්තර මලක් හදලා දෙන්නකෝ. බිත්තර කන්න කැමති නැති අයටම කවා ගන්න පුළුවන්. අපේ චූටි දුටි ඉස්සර බිත්තර කන්න බෑ. පොඩි ඇලර්ජික් එකක් තිබුණා. දැන් නම් අවුලක් නෑ. දැන් කන්න පුළුවන්. චූටි කාලේ ඔව්. හරි එහෙනම් අපිත් කෑම කමු නේද? සුවඳදනි දනි දැනෙනවා අපි කෑම කාලා දැන් බණ්ඩිත් ෆුල්. චූටි දෝනිටත් නිදිමතක් ඇවිල්ලා එයාවත් මම නිදි කරලා තමයි ආවේ මගේ ආසම පාට් එක කරන්න. ගේ ලස්සන කරගන්න. ඉතින් මම මෙතන බඩු ඔන්ලයින් ඕඩර් කරා. මං ගාව තියෙන බඩුත් තියෙනවා. ඊට පස්සේ අලුතෙන් ගත්ත ඒවාත් තියෙනවා. මම අපේ රූම් එකටත් එක්ක තමයි ඊ බුලුයි බෙඩ් කවර්ස් ඔක්කොම ඕඩර් කරා. ඒ වගේම මෙතනත් චුට්ටක් ලස්සන කරගන්න හිතුවා මගේ කිචන් එකත් එක්කම. අපේ චුටි දෝනි දොයිනේ ඒක නිසා මට කාමරේ දැම්ම ලස්සන කරගන්න විදිහක් නැහැ. ඒක නිසා අපි කිචන් එක චුට්ටක් ලස්සන කරගමු. හරි එහෙනම් වැඩ පටන් ගමු. චුටි දෝනි නැගිටිනකන් මම කරනවා. යාවට පස්සේ මට එයාත් හෙල්ප් කරයි. මම හිතුවා මේ චුටි කාපට් එක මෙතනින් තියාගන්න. අපි එහෙනම් වැඩ පටන් ගමු. ලස්සනයි මේ මල් පොකුරට මම හරි මාසයි. මේක මේ නැචරල් ෆ්ලවර් එකක්. එතනට ඒක ලස්සනට මැච් වෙනවා. මම මේ පම්කින් එක හොබක් එක පොඩි කෑමක් හදන්නත් එක තමයි ගත්තේ. ඒක දැනට අපි මෙතනින් තියමුකෝ. මම ඔටම් එකට මැච් වෙන ලස්සන මඩ් දෙකකුත් ගත්තා. ඒකත් අපි දැනට ඔහොම තියාගමු. මේ ටික මම රූම් එක ලස්සන කරගන්න තමයි ගෙනාවේ. චූටි පැංචි දොයි හින්දා අපි ඒ ටික දැනට චුට්ටක් පැත්තකින් තියලා මෙන්න මේ හොබක් එකෙන් රස කෑමක් හදමු. අපේ චුටි බබත් නැගිට්ටා. ඉතින් තාම චුට්ටක් නිදිමත ගතිය තියෙනවා නැගිට ගමන් හින්දා. මම තාත්ති අවසන එහා පැත්තේ ඉඳලා ආව. අවසන් එපානේ අපි වනේ. ඉතින් මම දැන් පම්කින් එකක් බේක් කරගත්තා. ඉතුරු ටිකත් හදාගෙන ඒක oven එකට දාලම අපි කාමරේ ලස්සන කරගන්න යමු. බබා තාත්තිත් ඉන්නේ නා. හායි. ඔයා ඉතින් හායි කියනවනේ හැමතිස්සෙම. ඕකේ එහෙනම් තාත්ති චූටි බබාව තියාගන්න. චූටි බබාව තියාගෙන අම්මිට හෙල්ප් කරන්න ඕනි. හාද සයිලි බබා. මම ඔයාලට කලින් කිව්වේ නෑනේ අද මම මොනවද හදන්නේ කියලා. ඕටම් එකටත් මැච් වෙන්න පම්කින් කප් කේක්ස් තමයි මම අද හදන්නේ. ඔයාලා කලින් දැක්කනේ මම පම්කින් ටික බේක් වෙන්න දැම්මා. ඊට පස්සේ සීනි ඇස්ට්‍රයි බෝල් එකකට දාගෙන හොඳට පීට් කරගන්න ඕන සීනි වල කැට ගතිය නැති වෙනකම්ම. මම කප් කේක්ස් 12කට තමයි අද බඩු අරගත්තේ. බිත්තර ටිකත් වෙන වෙනම කඩාගෙන ඒකත් සීනි ඇස්ට්‍රයි තියෙන බෝල් එකට දාලා තව ටික වෙලාවක් හොඳට බීට් කරගන්න ඕන. ඔන්න පිප්පි දානවා මේ අම්මි දානවා පිප්පි. වාව්.
ඉස්සර නම් මම කුස්සියේ වැඩ කළේ තනියමනේ. දැන් මගේ කුස්සියේ පාළුමක් කන්න චූටි බෝනිච්චියෙකුත් ඉන්නවා. ඉතින් මම හරිම ආසයි එයාවත් එකතු කරගෙන මගේ ළඟින් තියාගෙන කෑම හදන්න. පේනවා එයාගේ කෝලම්. මේ කෝලම් වැඩත් බල බල වැඩ කරනකොට මට පාළු දැනෙන්නෙත් නෑ. වෙලාව යනවා තේරෙන්නෙත් නෑ. ඊට පස්සේ පම්කිනුයි වැනිලයි දාගෙන විනාඩි 2-3ක් විතර බීට් කරලා ඒකටම පිටිත් ඇඩ් කරනවා. පිටි දැම්මට පස්සේ බීට් කරන්නේ නැහැ. විස්ක් එකෙන් පොඩ්ඩක් කලවම් කරගන්නවා විතරයි. මේ බැටර් එකටම කජුයි වියලි මිදිත් මම ඇඩ් කරගන්නවා. එතකොට පම්කින් කප් කේක්ස් ටික තව ටිකක් රස වැඩි කරගන්න පුළුවන්. ට්‍රේ එකට කප් කේක්ස් කොළ ටිකක් දාගෙන බැටර් එකෙන් ටිකක් දාගන්නවා. ඒකේ උඩටත් මම කජුයි වියලි මිදි දාගෙනම තමයි oven එකට දාන්නේ. විනාඩි 30ක් 40ක් විතර යනවානේ අපිට මේ ටික බේක් වෙන්න. ඉතින් එතකන් අපි යමු අපේ රූම් එක ලස්සන කරගන්න. Leaves start turning red. Sky of golden hue. Whispers in the breeze. Autumn's calling you. Chill is in the air. Sweater weather's near. Pumpkin patch and fair. Autumn brings us cheer. Colors of the fall. Answer nature's call. Feel the seasons change in every drop of rain. හරි ඉතින් ලොකු දෙයක් කරේ නැහැ. කලින් අපි දාලා තිබුණ නිල් පාට බෙඩ්ෂීට් කොටවුර ඔක්කොම අයින් කරලා මෙතන තිබුණ මල් ටිකත් අයින් කරලා ඕටම් එකට මැච් වෙන විදිහට අපි බ්ලැක් කලර් එකෙන් තමයි අපේ ඉබුල් ටික සෙට් කරගත්තේ. දැන් මේ ඒ වගේම මම මෙන්න මේ පිලෝ කේසස් ටික ගත්තා. ඕටම් එකට චුර මැච් වෙන බ්ලැක් එක මේකත් මැච් වෙනවා කියලා හිතෙනවා ලස්සනට. ඉතින් පොඩි ඩෙකරේෂන් පාරක් දැම්මා. ඉතින් ලස්සන ඔර්නමන්ට් ටිකක් තියාගෙන මල් පොකුරකුයි සුවඳ කැන්සුයි තියාගෙන ඉතින් මේ විදිහට තමයි අපේ රූම් එක වෙනස් කරගත්තේ ලස්සන කරගත්තේ. මම හිතනවා ඔයාලත් කැමති වෙන්න ඇති කියලා මම වගේම. ඉතින් මෙහි සීසන් 4ක් තියෙනවනේ. මේ සීසන් එකෙන් සීසන් එකට මාරු වෙනකොට ඒක ගොඩාක් දැනෙනවා අපිට. ඉතින් ඒ වෙනස අපේ ගේ ඇතුළටත් අරගෙන එන්න මම හරිම ආසයි. එතකොට අර හැමදාම අලුත් බලාපොරොත්තුවක් ඇතුව නිකන් ලස්සන දවසක් විදිහට පටන් ගන්න පුළුවන්. චූටි දෝනි සෙල්ලම් කරන්න ඇහෙන දාලාට. මගේ කප් කේක් ටිකක් දැන් බේක් වෙලා තියෙන්නේ. ඒ ටිකක් දැන් බාන්න ඕන. ඉතින් දැන් අපි හැමතිස්සෙම අපේ ගෙදරනේ ගොඩක් වෙලාවට කාලය ගත කරන්නේ. ඉතින් අපේ ආදරණීයන් එක්ක අපේ පවුලත් එක්ක ඉන්න තැන. ඉතින් තවත් ඉන්න ආස හිතෙනවා මේ වගේ ලස්සන කරගත්තාම අර හැමදාම එකම විදිහට තියනවට වඩා මම හිතනවා ඉතින් මේ විදිහට පොඩ්ඩක් හරි අර ලොකුවට අපිට ඕනේ නැහැ. ලොකෝ වේදන් කරලා එහෙම කරන්න ඕනේ නැහැ. ඉතින් හරිම පොඩි දෙයක් කරලා ඉතින් අපිට අපේ සතුට ලං කරගන්න පුළුවන්. ලොකු දේවල් ඕනේ නැහැ. අපේ සතුට තියෙන්නේ අපේ හිතේමයි. පොඩි දෙයක් කරලා හරි ඒකෙන් දැනෙන සතුට කියලා වචන වලට විස්තර කරන්න බෑ මට. හරි එහෙනම් ඉතින් අපි යමු මගේ කප් කේක් ටික බලන්න. පම්කින් කප් කේක් ටික බලන්න. Footprints on the earth. සුදුමනික මේ අම්මි කප් කේක් හැදුවා. ෂෝයිද? අනේ. ෂෝයි. ඔයාට දෙන්න. ඔයාට තමානේ ඔක්කොම. අම්මි ඔයාට තමා ඔක්කොම දෙන්නේ. මගේ සුදුමනිකට තමයි. Colors of the fall. Answer nature's call. Feel the seasons change. චූටිද මේ අම්මි මගේ මේ ආදරෙයි ඔයාටත් ආදලේ යන්නේ.
අපි තුන්දෙනා දැන් බබා ඩාන්ස් කරන්න යන්න හදන්නේ. අපි තුන්දෙනා මං හදපු පම්කින් කප් කේකුත් කාලා කොෆිත් බීලා යමු. අද තියෙනවා අපි ඉන්න සිටි එකේම රෑට කානිවල් එකක්. ඒ කියන්නේ මේ දවස්වල දැන් ඕටම් එකනේ. ඉතින් ඔයාලවත් එක්කගෙන යනවා. එළිය නම් චුට්ටක් වහින්න වගේ කළු කරලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවට නම් ගැලපෙන්නේ කෝපි එකක් තමයි නේ සුදු උණුවෙන්. මම නම් තේ බොන්න ආස නැහැ. කෝපි කිව්වොත් ආයෙත් මට ඕන දෙයක්. කෝපි බොන්න ආස නැහැ. මම කොෆි ෆෑන්. මෙයා ටී ෆෑන්. ටී ෆෑන්. හරි. එහෙනම් ඉතින් අපි කප් කේක් වල රස බලමු. මම කලින් කාලා නැහැ. ඔයා කාලා තියෙනවද පම්කින් කප් කේක්? නෑ නේ. අපි එහෙනම් අද බලමු රස කොහොමද කියලා. රසයි නම් ඔයාලට මම කියන්න. ඔයා කාලා නෑනේ චුට්ටු. චුට්ටු අපේ වෝටර් චුක්ටි එක දාලා දුන්න ඒක බලන්න. ඒක බලන්න යා. දැන් මෙයාගේ වීඩියෝ හොඳටම රස විඳින්නේ එයාම තමයි. ඔය අපේ කැට් කැෆේ එකට ගියපු මේ වීඩියෝ එක හරිම ආසාවෙන් බලනවා. කෑ ගහනවා ඒක දැම්මහම. එයාගේම රසිකෙක් එයා. ඔයාලා වගේ ඔයා. හරි එහෙනම් අපි කෝපි හදමු නේද? එහෙනම් සුදු රසට ගන්න. ඕකේ. නේද චූටි අපේ සුදු නම් අපේ චූටි දු කනවා. චූටි දු කනවා දැම්මම. අපේ චූටි දු කනවා මේ රස වැටිලා මම්මම් කියන චූටි දු. මම්මම්. එයා ටීවී එක දිහා බලන්නේ. හරි සුදු එහෙනම් කාමු අපි. ආයෙත් ඉස්සරම කාලේ නා. හරි. කවුද පුතේ? අපි බලමු කොහොමද කියලා මේක කලින් හදලා නැහැ. බෑනේ අවුලක් නැහැ වෙනසක් නැහැ නේද? යම්. අපේ යාළුවෝ try කරලා බලන්න. මේක pumpkin කප් කේක් එකක්. රසයි. වෙනසක් නැහැ මොකද? නේ රසයි. වටක් රහත් වෙනවා. pumpkin රා. කොරියන් වලින් කියන්නේ හොබක් කියලානේ. මරු හුළඟකුත් එනවා. වව්. වහින්න යන්නේ. අපිව තෙමෙයි දද එළියට ගියොත්. වහින එකක් නෑ හැබැයි වලාකුළු තියෙන්නේ. දැන් මේ සීසන් එකේ මේ වගේ තමයි තින් ගොඩක් වෙලාවට කාලගුණේ තියෙන්නේ. හරි එහෙනම් අපි එළියට ගිහිල්ලා කානිවල් එක ළඟදී හම්බෙමු ආයේ. මල් දැකලා අපේ බබාට කොරියන් කට්ටියගේ ප්‍රතිචාර. ඕ ඔයා ලත්තනයි ලුවන්නේ. අනියොනස්සයෝ කිය. අනියොනස්සයෝ. මල් තියෙනවනේ. මෙතන බෝට්ටු පදින එකක්ද? ඔව් මෙතන බෝට්ටුවක් තියෙනවා. යනවර චූටි බබාලා යනවා. අම්මෝ මට නම් ඔක කියන්න බෑ. බයද? මට බෑ. ගියොත් වමනේ දායි. අර ජම්ප් කරනවා. අර චූටි දු කෝච්චිය ගියා. කට්ටි වේකේ තමයි කෙරවලේ ඉඳන් එකයි යන්නේ. බැලුන් එකක් වගේ එකක් තියෙනවා වතුරේ දාලා. ඔව්
ඒකේ පෙරලෙන්න ඒක තියෙන්නේ. ඇතුළට ගිහිල්ලා පිනුම් ගග හින්න තියෙන්නේ කට්ටියට. බයි කිය. චූටි බබාලට බැලුම් තියෙනවා. දැන් වෙලාව 6:00මාරයි. ඒ වුණාට තාම මේ කට්ටියත් ගොඩක් ඇවිල්ලා ඉන්නවා. 6:00මාට වඩා ගොඩක් හරවලයි. මේ දවස්වල ටිකක් කලවර වැඩි නේ. හායි. හැමෝටම හායි නේ පුතේ. හායි ඕකේ ඩාන්ස් කරන්න. අපි චූටි දුවද ඇවිල්ලා ඉන්නේ ඩාන්ස් කරන්න. ඔව් පේනවනේ සින්දු හැදිලා. හැපිලි දැන් ඩාන්ස් කරනවා. යන් ඒ එනසු මෙතින් දැන් යමුනේ. ඔව්. ඔයාලත් එන්න අපිත් එක්ක අද එන්ජොයි කරන්න හවස. මට නිකන් එකපාර ලංකාවේ උළුඳුවට මතක් වුණේ මේක දැක්කම. ජූස් වර්ගයක් තියෙනවා. ඔක්කොම ජංගම රත ජංගම කඩ. ඔව්. කොමසම්පිතා. ඔය රසයි. ඔව් මෙහෙප්පල. ලැජ්ජ. කොමසම්පිතා. මෙතන තියෙනවා හොට් ඩොග්. මේ තමයි නිරහංකාර කට්ටිය දැක්ක ගාම ලස්සනයි කියනවා. සඳුවක් ඉද. යටදු. මෙතන තියෙන්නේ හොට් ඩොග්. කනවද සුදු? උත්තෝ තියෙන චුට්ටෙන් ගමුනේ. හා. උත්තෝ තියෙන මේ Juice චිකන් මොනාරි කම තියෙනවා. තක්කෝගේ මොකක් කරේ කමු. ඕ සයිස් ලස්සනයිලු. කොමසම්පිතා. අන්න අරේට තියෙනලු මේ ලස්සනයි. අපේ සූටි බබා එක්ක යන්න බෑ ඉතින් එක දිගට. හායි කැන්ජුද. වැලුම කරන් දෙන්න යා. Cuti tu, kau ke tahu na? Dali, go. Jadi. Ibu hal sisa. Wow. Hal sisa. Yeay. 바뀌어요. 검은 거 여기 보면 이게 바뀌고 Ah. 빨리 이뻐요? 네. 오케이. Ah, okay, okay. බයයිලු. Oh. Ah. ඒකද සුදු ලස්සන මේකද හොඳ? මේක උඩ යනවා ගෑස් බැලුන් එක. ඔව්. මෙයාට ඉතින් අල්ලන් ඉන්න තියෙන්නේ මෙහෙම වයර් එකකින්. ඔව්. මේක හොඳයි නේ. මේක යට පේන්නේ නෑනේ. හා. වාගේ දෙයක් තමයි එන. Oh. හා. 약간 15,000원인데 10,000원 준 거야. Ah, කොමසම්නිදා. කලින් මානිකහමාරට දීලා මානමට දෙන්නලු. මේකද මේකද? මේක. මේක. ඔව්. මේක පාම. thank you සයන්නේ. කජා වව් බැලුමකොත් හම්බෙලා. වව් වතුරුමල්. චුටිදු අන්න ජෝ. අපේ යාළුවන්ට මතකද දන්නේ අපේ චූටි දෝනි පළවෙනිම පාර මල්වෙඩි බැලුවේ මෙතන ඉඳලා. අපි රීල් එකක් එහෙම දැම්මා. චූටි දෝනි චූටි ඉතින් එතකොට නම් අවුරුද්දක්වත් නෑ මාස ගානයි. මතකද සුදුවාද? අවුරුද්දක් අනේ මාස 9ද නේ? ඔව් නේද? චුටිදු බලන් යන්නේ මේ වතුර. වව්. ජෝජෝ. අද මාමත් ඉන්නවා චූටි දෝ. අද මාමත් ඉන්නවා. සුදු මාණික. ලස්සන අවුව වතුර මලකුත් තියෙනවා. බබාර ජෝ. වව්. ජෝජෝ. අව්. සුදු මාණික. යේ. ඕ ජෝ තියෙනවනේ හඳ මාමත් ඉන්නවන්නේ. අර හඳ මාමා. අව්. හඳ මාමකෝ. අර ඉන්නේ. ඕ හඳ. ජෝත් තියෙනවා අර. අපි ඉතින් මෙතන යන ගමන් ටිකක් නතර වුණා වතුර මල් බලන්න. වතුර මලේ ලස්සනයි ලයිට් දාලා පාට ලයිට් දාලා. කොච්චිකුත් ගියා සුදු. කොච්චිකුත් ගියා. මෙතනත් ආයේ තියෙන්නේ කෑම කඩ සෙට් එකක්. මෙතන චිත්‍රයක් අඳිනවා. මේ වගේ ෆෙස්ටිවල් එක මේ වගේ චිත්‍ර අඳින එක සාමාන්‍ය දෙයක්. හැම තැනකම වගේ තියෙනවා. අර කාටුන් වගේ අදින්නේ නේ. ලස්සනට නෙමෙයි අඳිනවා. කාටුන් දීලා තියෙන්නේ. එක්කෙනෙක්ට මේ මානමයි. ඉන්නේ පොයි. මේ ඉන්නේ පොයි. අදා පින් පෙතුම් අතරේ පින්සා
කෙවුනා නිස්කාරනේ මේ පිරිමි පපුවේ නුඹට මිසලඳුනේ නැපෙම උපන්නේ සංසාරයේ පෙරුම් පුරාලන් වෙලා සයිලි පපා මොකෝ තත්තේ සයිලි බබා අතට ගන්න කියනවා. ලොකුයි අනේ දැන් එයා ලොකුයි මෙයා දැන් ඔව් නේ. අපිට තේරෙන්නේ අර නිතරම ඉන්නේ. වාව්. කවුදනේ? ඉතින් නේද? සයිලි බබා සිහිනෙන් මාලතියේ සසයිද? යමි යමි නොසිතුසේ සිත් බැඳුනේ යමි යමි වත්කන් යට පෙප්සිත් තියෙනව නේද ඒකේ? සැනකින්නාව බලමු රසයි කියලා. හිත්මානි ඔය ඔයා කන්නේ කොහෙද? පිච්චේද? රසයිද? ඉන්නවානම් Yummy? සුඳුරේ Okay, good girl. හීන රටේකින් රාවි මාලකින්ම ඉන්නවා ආලවන්ත ඇස් දෙකින් දැන් කී කතාව දන්නවා මේ යාම හැමදාම නවතින්නයි මං කතුවේ මං ආසයි නවතින්න මේ thank you ya Kamsahamnida Kamsahamnida kok baik ya 아니 원래 그래요. 돈 벌었어. 머리가 자연이래. චූටි දුගේ කොණ්ඩේ මේල් කරලාද කියලා අහනවා. අපි කිව්වා ඒක නේ කියලා. ya langsung dulu ආ 너무 이뻐서. thank you 이게 안에 이렇게 뜯으려고 이렇게 뜯고 다시 담궈서. ah 네 이렇게 안 흘리니까 괜찮아. ah 네 너무 이뻐서. Kamsahamnida ya Kamsahamnida ya kok Kamsahamnida ya Kal mugul keyo චූටි දුව ගොඩක් ලස්සන ඉන්න ජූස් එකක් ටැග් එකක් දුන්නා ජූස් එකක්. Kal mugul keyo ya මන්ද? ඕකේ. Kal Oke. Oh, kela papa. Nek kanone meka dibi. Papa, papa udah tidur deh. Mangga kayak ice cream buat kata game dila. Enak game dila kate ke? Aw ya tak kagak? Kayak Hah? Lejo lah saya di papa. wah, nah, nih.
ජූස් බෝතලේ ඉඳනවා. හරි ඉතින් අපි වගේම ඔයාලත් අද වීඩියෝ එකට ගොඩක් ආස වෙන්න තියෙයි කියලා හිතනවා. ටිකක් දිග වීඩියෝ එකක් වෙයි. හායි. එයා හායි කියලා ගත්ත ගමන් ඉන්නේ. ඉතින් දැන් ඕටම් සීසන් එකේ හැමතැනම මේ වගේ ෆෙස්ටිවල් තියෙනවා. ඉතින් අපි යන තැන්වල ඔයාලත් එකතු කරගෙන යන්න ඉස්සරහට. එහෙනම් තවත් ලස්සන දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලව බලන්න යනකම් හැමෝම සතුටින් පරිස්සමෙන් ආදරේ. බයි. මේකක් දෙන්න චූටිද? හයියෙන් සද්දෙන්. උම්මා. තව හයියෙන් කිය. තව හයියෙන්. තව හයියෙන් කියන්නේ. උම්මා කියලා හයියෙන් කිය. ඕ බබාට ආදරේ කරන අය ගොඩක් ඉන්නවනේ දැන්. ඔව් උම්මා කිය. බෑද? මම්මා. හරි එහෙනම් හයිෆයි. හයිෆයි. ගුඩ් ගර්ල්. හරි එහෙනම් ලස්සන දවසක ආයෙත් එන්නම් ඔයාලා බලන්න. ගොඩක් ආදරේ. Oh, you know.